මහන්සියට one yo 2 1 oh yes guys එහෙනම් මෙතනින් වෙසක් vlog ඉවරයි. ඉතින් subscribe කරන්න. එතනින් තමයි අපේ වෙසක් vlog එක පටන් ගන්නෙ. ඉතින් අපි බලමු ඉස්සරහට මොනවද වෙන්න තියෙන්නේ කියලා. යා guys ඉතින් ඔන්න අපිට වෙසක් කූඩුව අලව ගන්න ඕනේ වෙන්නේ මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් එකක් ඕනේ. මම අර සයිස් එකකට මරන් තියෙන්නේ බොහොම අමාරුවෙන් හොයාගත්ත මේක. ඉතින් කහ කොළ ටිකක් අරගෙන තියෙනවා. කහ කොළ හතරක් වගේ ගන්න ඕනේ. කතුරක් පාප ස්වල්පයක්. ඉතින් පාප අගිල්ලෙන් ගන්නට අගිල්ලෙන් ඔන්න මන්නම් ඕන්නම් ඕගොල්ලන්ට කෝට්ටක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව වැඩේට යන්න. ඉතින් අපි ඒ කොලෙන් මේ වගේ ගානට මිම්ම අරගෙන එක පැත්තක් මේ විදිහට කපා ගන්න ඕනේ. මේ පැත්ත මුලින්ම අලවන්නේ නැහැ. අපි තව එකක් මේ මිම්මට කපාගෙන ඊට පස්සේ තමයි අලවන්න පටන් ගන්නේ. එහෙනම් අපි තව එකක් කපා ගමු. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ පාපඩයක් අරගෙන මෙහෙම ගාගෙන යනවා හතර පැත්තටම. මේ යට පැත්තට ගාගෙන යන්න ඕනේ. ඉතින් මේ වගේ පාප්ප ගාගත්තට පස්සේ මෙන්න මේක අලවන්නයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි එක පැත්තක් අලවගෙන තියෙන්නේ. ඉතින් මේ එජස් ගණන් ගන්න බෑ. අනිත් පැති අලවද්දි හරියනවා. ඉතින් අනිත් පැතියත් අලවගමු එහෙනම්. ඉතින් ඊට පස්සේ ඉතින් මේ විදිහට හතර පැත්තම කපාගත්තට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහේ තුන් පැත්තේ ත්‍රිකෝණ ඇලවීම. ඉතින් අපි යන් ඒකටත්. ඔව් ගයිස් ඔන්න ඉතින් අපේ ඇසිස්ටන්ට් දැන් මිම්ම ගන්න ගමන් ඉන්නේ. ඉතින් දැන් මේක කපා ගන්නයි තියෙන්නේ. මේක ඇවිල්ලා මේ ලේයර්ස් හතරක් විතර දාලා තමයි කරන්නේ. ඉතින් එතකොට ගොඩක් එකපාර කැපෙනවා. හරි ඉතින් අපි අපේ එක පැත්තක් අලවලත් පෙන්නමු අපේ යාළුවන්ට. ඉතින් ඔන්න මේකටත් මේ ආකාරයෙන්ම මෙහෙම මේ දාර වලට පාප්ප ගා ගන්න ඕනේ. ඉතින් ඔන්න මේකත් අපි මේ විදිහට කරගෙන තියෙන්නේ. ඉතින් අනිත් පැති ටිකත් මේ විදිහටම කරලා ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ. ඔන්න ගායිස් ඉතින් අපි ඔක්කොම කූඩුව හදාගෙන ඉවරයි. ඉතින් ඔක්කොම කූඩුව දැන් මේ විදිහට අපි සාදාගෙන අවසන්. ඉතින් දැන් තියෙන්නේ මෙන්න මේ විදිහේ පටි ටිකට බීකු ටිකක් දාගන්න. ඉතින් එකක් මම පෙන්නන්නම් ඊළඟ ටිකේ ඉඳන් ඕගොල්ලෝ කරන්න. ඉතින් ඔන්න යාළුවනේ මුලින්ම මෙන්න මෙහෙම ගා ගන්න ඕනේ. හොද්දට ගා ගන්න ඕනේ. මේක නම් චුට්ටක් වැඩිපුර ගත්තත් කමක් නැහැ මේ පාප්ප ටික. මොකද මේක ලිස්සල යන්න ඕනේ නිසා හොද්දට ගා ගන්න ඕනේ මේ ඔක්කොම එජ් ටිකටයි සේරම. ඊට පස්සේ තමයි අලවන්නේ. හරි ඉතින් ඔන්න ගයිස් මෙන්න මෙහෙම තියන්න ඕන මුලින්ම පටිය. ඊට පස්සේ මේක මෙහෙම අලවන්න ඕනේ. අලවල ඉවර වෙලා චුට්ටක් මෙහෙම බෙන්ඩ් කරගෙන යන්න ඕනේ. ඉතින් එහෙම තමයි ඒ කියන්නේ පොඩ්ඩක් එහම යනවා. ඒත් මෙතනින් ඊට පස්සේ ඉරලා ගන්න තියෙන්නේ. ඉතින් මේක තමයි ඒ විදිහට මේ පැති ටිකයි මේ පැති ටිකයි අනිත් කූඩු වල වගේම කරගමු. කරගෙන ඉවරලා අපි බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. ඉතින් ගයිස් මේකෙත් සේරම මේ තියෙන බීකු ඔන්න අපි කියපු විදිහටම අලවලා තියෙන්නේ. දැන් දාගමු රැලි. හරි අපි මුලින්ම මේ විදිහට නවා ගන්න ඕනේ. ඒ කියන්නේ කොලේ දෙකට නවන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම නවාගෙන යන්නයි තියෙන්නේ. රැලි නවන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. මෙන්න මේ මෙතෙන්ට නිකන් විතරයි කපා ගන්න ඕනේ. ඔක්කොම කපා ගත්තොත් රැල්ල ඉරනවා. ඒ විදිහට අතන්ට යනකම්ම කරගෙන යන්න ඕනේ. අපි බලමු ඉවර වුණාට පස්සේ කොහොමද කියලා. හරි ඉතින් මෙන්න මේ ආකාරයෙන් මුළු ඔක්කොම ටික කපා ගන්න ඕනේ. දැන් ඉතින් රැලි කපල ඉවරයි. ඉතින් දැන් දිග අරගන්නයි තියෙන්නේ. දසා ගන්න ඕනේ රැලි ටික. මෙහෙම දා ගන්න ඕනේ. අනගන්න ඕන. ඉතින් මෙයා තමයි අපේ කූඩුව. අන්න ඉතින් අපි කූඩුව ගෙල්ල ගන්න යන විදිහ බලමු.
මහන්සියට හරි ඉතින් ඔන්න අපි පාට කූඩු එල්ලගත්තා බෞද්ධ කොඩිය පාටට. ඉතින් ඔන්න ලස්සනට තියෙනවා දැන්. අපි අන්තිම පහන් සලව ගන්න තමයි යන්නේ. මේ විදිහට ඩබල් ටෙක්ස් එකක් දාලා සුන්දරට සලව ගන්න යන්නේ. අන්තිම ඉලෙක්ට්‍රික් පහනට අන්තිම ඉලෙක්ට්‍රික් පහන. ඉතින් මොනා කරන්නත් කලින් අපි යනවා දැන් හරියට වෙලා 4යි. අපි යනවා දන්සල් ටිකක් වැද ගන්න. ඉතින් අපි දන්සල් ටිකක් වැදගෙන ඇවිත් ආයෙත් හම්බෙමු ලයිටින් එකේ. එහෙනම් අපි යනවා. ඉතින් ඔන්න අපිට පේන සමෝසා දන්සල සමෝසා and මොනවාරි ප්ලේන්ටි මොනවාද දෙනවා මෙන්න. අපිට හම්බුණා සූටින්ගේ මාටින්ගේ ජෝගී මාටින්ගේ සමෝසත් එක්ක ප්ලේන්ටි. හම්බුණා චාරු. guys අපිට හම්බුණා අයිස්ක්‍රීම් dance අයිස්ක්‍රීම්. yay දියු How flavors are not weird. You rockin'. How many flavors there come with? Dual flavor at Hambuna, Faluda flavor at Hambuna. දෙකම රසයි. මොචිටෝ දාස මොචිටෝ. හරි දැන් මොන්න වෙනවා. ඉතින් ඔන්න අපි මෙතෙන්ටත් කූඩුවක් අරගෙන තියෙන්නේ. මේකත් අපි ඇත්තටම කාර් එකේ පාට මැච් වෙන්න ගත්තේ ලස්සන කූඩුවක්. ඉතින් ඔන්න අපි දැන් මාරයි අපිට කිරිකෝපි දන්සලස් එක්ක ගිහින් අපි ඉන්න බලමු. plain tea සමගින් බිස්කට්. යේ ඔන්න ඕපන් කරන්න යන්නේ. යේ පළවෙනි කූඩුව. හරි ඔන්න ඉතින් අපි මේ ටිකක් දාන්න යන්නේ. අපි දාමු. 3 2 1 යෝ. හරි ඔන්න අපි බෞද්ධ පොඩි පාටේ කූඩු ටික හදාගෙන තියෙනවා. ඔන්න අපි පාංගටත් ඔන් ගන්න යන්නේ. 3 2 1 හරි. ඔන්න ගයිස් අපේ ලයිටිං මේ පැත්තේ තියෙනවා. යේ හරි ගයිස් ඉතින් ඔන්න අපේ vlog එක ඉවර වෙන්නේ නෑ. අද රෑ වෙනකම්ම තියෙනවා අපේ vlog එක. ඉතින් දැන් අපි යන්නේ කූඩු බලන්න කොහෙද කියලා කියන්නේ නැහැ. අපි යන් මේක සර්ප්‍රයිස් එකක්. එහෙනම් අපි යන්. යෝ මෙන්න මේවනේ ඉතින් ඩෙකරේෂන්. කලාමැදිරි කියන රතු පාට කලාමැදිරි යන රතු පාට කලාමැදිරි.
කලවතුගල එක්සත් වෙළඳ සංගමේ මගින් දෙවනි වරට අපිට 2569 වෙනි සම්පූර්ණ පෙරමුණ නිමිති කොටගෙන තොරන් රාජා සහ වෙසක් කලාපය දැන් විවෘත වුණා. ඉතින් ඔබ සියලුම දෙනාට මේ කලවතුගල ප්‍රවේශ සැරිසරන ඔබ සියලුම දෙනාට රාමත් ආරාධනා කරනවා. එන්න මේ සම්මුලා ජාතකය මේ තොරන් රාජා ඉතින් ඔබේ ගායිස් ඔයගොල්ලෝ මේක බලන්න එන්න තරම් උඩට සියලුම දෙනාට ඉතින් ඔන්න ඔබට විවෘත වුණා. අද හිත බැරිමත් සඳහා ඉතින් අපේ ගෙදර වෙසක් එළියේ ඔන්න ගයිස් ඉතින් රෝඩ් සයිඩ් view එක. ඉතින් ඔන්න ගයිස් එහෙනම් අද මෙතනින් අපේ වෙසක් vlog ඉවරයි. ඉතින් subscribe කරන්න.